නිදහසේ විවේකීව නිහඬව කාලය ගත කරන ඔහු සිංහල සිනමාවේ රොන් නියුගේට නැවත පණ දෙමින් ඔබව සොයාගෙන ඔබේම නිවසට එන්නේ ගුවන් විදුලි තරංගමාලා තුලින් සෑම ශනිදාවකම. In a quiet corner of his home, he brings the golden era of Sri Lankan cinema back to life through the magic of radio. Z ගුවන්විදුලියේ ශනිදා සාදේ වැඩසටහන සඳහා ආකර්ශනීය ගුවන්විදුලි වැඩසටහනක් නිර්මාණය කිරීම සඳහාම ඔහු අන්තර්ජාලය පීරමින් සිංහල සිනමාවේ දුර්ලභ අමතක වූ ඉපැරණි රන් මිනි මුතු සොයා යාමින් ඒවා ඕපදමා ඔබ වෙත පුද කිරීම ඔහුගේ මෙහෙවරයි. Every week he dives deep into the internet, searching for rare facts, behind-the-scenes stories, and forgotten gems of old Sri Lankan films. His mission? To create a captivating radio program for the Radio 3 Triple Z Saturday program. සත්‍ය තහවුරු කිරීම අත්‍යවශ්‍යයි. කැපවීමෙන් සහ ධෛර්යයෙන් සොයාගත් සෑම තොරතුරක් පිළිබඳවම විශ්වාසනීයත්වය නැවත නැවත පරීක්ෂා කළ යුතුයි. ශ්‍රාවකයන්ට ඔවුන්ගේ ආදරණීය සිනමා කතාන්දර පිළිබඳව සත්‍ය පමණක්ම ලබා දිය යුතුයි. Verification is key. With dedication and patience, he double-checks every piece of information he finds. His goal is accuracy, giving his audience nothing but the truth about their beloved classic films. J. Selvaratnam සහ J. Rasaratnam ලංකාවේ සිටි අයියා මලෝ දෙදෙනෙක්. ඒ දෙදෙනා අතරින් J. Selvaratnam ගැන ඔබ දන්නවා ඇති. ඔහු සිංහල චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරපු නිසා. 1971 දී තිරගත වුණු සවාලේ සමාලි ගැන දැනගත් මොවුන් දෙදෙනා ඒ කතාවම ඇසුරෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා 1976 දී. ඒ චිත්‍රපටය ඔවුන් නම් කරේ කවුද රජා නමින්. මේ චිත්‍රපටයේ තිබූ විශේෂත්වය උනේ ගාමිණී සහ මාලිනී පෙම්වතුන් ලෙස රඟපෑ අවසන් චිත්‍රපටයේ මෙවීමත් එකම පවුලේ සහෝදරීන් දෙදෙනෙක් එක්ව අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය මෙවීමත්. මර්දානි සෙන්ට්‍රල් සිනමා හල ඇතුළු ලංකා පුරා සිනමා හල් ගණනක ප්‍රදර්ශනය වුණු මේ චිත්‍රපටයේ දෙබස් රචකයා වුණේ ආර්යරත්න කහගට. පිටපත සකස් කර හඬ පටිගත කළාට පස්සේනේ සැබෑම අභියෝගය කතා තේමාවට අදාළ සංවාද සහ ඉපැරණි ගීත එකතු කරලා ඒ හැම ඛණ්ඩයක්ම නිවැරදිව ස්ථානගත කරලා ශ්‍රාවකයනට අතීත කතා වස්තුව වර්තමානයේදී හැඟීම් දනවමින් විඳීමට සංස්කරණය කළ යුතුයි. Once the script is ready, he records his narration. Then comes the real challenge, finding old dialogues and songs that match the theme. Each segment is edited with precision, making the past feel present once more. ස්වර සංගීත ඛණ්ඩ සහ කෙටි සංවාද එකට එකතු කරලා මුතු පොටක් වගේ අමුණලා නිර්වුල් සහ ශ්‍රාවක හදවත් ඇද බැඳ ගන්නා ගුවන්විදුලි අත්දැකීමක් ඔහු නිර්මාණය කරනවා. He pieces everything together, voice, soundtracks and snippets of dialogue, creating a seamless, immersive listening experience. ඔහුගේ වැඩසටහන් සරල විනෝදාත්මක බවින් ඔබට ගිහිල්ලා හදවතින් ආත්මයෙන් සහ හැඟීම් වලින් කෙරෙන සිංහල සිනමාවේ ගෞරවනීය නිරූපණයක් බවට පත්වෙනවා. දැනුම වඩවන, හැඟුම් දනවන, සිත්මානය ස්පර්ශ කරනවා. එකක් පස්සේ එකක් වැඩසටහන් පෙළක් ඉපැරණි සිනමාතීතය වර්තමානයට ආදරණීයව කැඳෙන මිනිසෙක්
මෙයයි රසමුසු සිනමාව සිනේ මායාව පිළිබඳ කතාව. මෙයයි මයික්‍රොෆෝනය පිටුපස ඇති කතාව. His programs are more than just entertainment. They're a tribute to Sri Lankan cinema, made with heart, soul, and an unwavering passion. This is the story behind the mic, a man preserving memories, one radio show at a time. වෘතියෙන් ඉංජිනේරුවෙක්, ප්‍රවීණ ගායකයෙක්, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්, පළපුරුදු ගුවන්විදුලි නිවේදකයෙක් සහ වැඩසටහන් සම්පාදනය කරන්නෙක්. මෙල්බන් නගරයේ ප්‍රථමතම ඒකපුද්ගල ගීසරණිය 2000 වසරේ සැප්තැම්බර් මාසයේ එළිදැක්වුණු විහාංග සර ප්‍රසංගයේ මෙවුම්කරු, මේ හැම කිරුලකම හිමිකරු රෝහණ කරුණාරත්න. A talented singer, gifted dramatist, seasoned radio announcer, and accomplished program producer, the trailblazer behind Melbourne's very first solo musical performance. Rohana Karunaratne.